හයි ඉතිං හැමදෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා ටෙක් හවසල්ගේ පොඩ්කාස්ට් එකේ හයවනි පිසෝඩ් එකට. ඉතිං මේ පිසෝඩ් එකෙන් ස්පෙෂල් ස්ටෝරියක් ගැන කතා කරන්න තම වෙන්නේ තමයි ජනරල් මැජික් කියන කම්පැනියක් ගැන කතාරන්න සහත් එක්කම මේ ජනරල් මැජික් කම්පැනික සහ ස්මාර්ට් ෆෝන් එවගේම iPhone කියන දේ අතර සම්බන්ධයක් තියෙන්නේ කොහොමද අන්න ලස්සන ස්ටෝරියක් තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි මේ එපිසෝඩ් එකෙන් ලෑස්තිලා ඉන්නේ. මම හිතනවා ගොඩක් ඉන්ටරෙස්ටිං ස්ටෝරියක් වේවි කියලා. මටත් කලින් දැන හිටුම් නැති ලස්සන කතාවක්. මම හිතනවා හැමෝම ඉන්ටරෙස්ටිං වේවි කියලා. විශේෂයෙන් ටෙක්නොලොජි වලට කැමති අපි හැමෝම මේ ස්ටෝරි ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්නවා කියලා මම ඉන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි මේ එපිසෝඩ් එක මම ඩෙඩිකේට් කරලා තියෙන්නේ. රයිට්. ඉතින් මට ගොඩක් විශ්වාසයි මේ එපිසෝඩ් එක බලන අහන ගොඩක් දෙනෙක් බොහෝ දුරට හැමෝම වගේ ජෙනරල් මැජික් කියන කම්පැනි ගැන අහලා නැතුව ඇති. අතන මමත් කලින් ඒ කම්පැනි ගැන අහලා තිබුණේ නැහැ. හැබැයි මට මේක ගැන දැනගන්න හම්බුනේ මේ ළඟදී මම පොඩ්කාස්ට් එකක් බැලුවා. ලෙනීස් පොඩ්කාස්ට් කියලා තියෙනවා. සුපිරි පොඩ්කාස්ට් එකක්. විශේෂයෙන් ඔයාලා මේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි ෆීල්ඩ් එකේ ඉන්නවා නම් සහ ඒවට කැමති නම් ඒත් එක්කම ඔයා මේ ප්‍රොඩක්ට් ඩිසයින් පැත්තට, ඒ කියන්නේ අලුත් ප්‍රොඩක්ට් නිර්මාණය කරන්න වගේ දේවල් පැත්තට ඉන්ට්‍රෙස්ට් නම් අනිවාර්යෙන් බලන්න ඕන පොඩ්කාස්ට් එක තමයි ලෙනීස් පොඩ්කාස්ට් කියලා කියන්නේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියන්නම් අනිවාර්යෙන්ම. ඉතින් අනේ ලෙනීස් පොඩ්කාස්ට් එකේ එක එපිසෝඩ් එකක් තිබුණා. විශේෂ පුද්ගලයෙක් ඇවිල්ලා හිටියා. ඒ තමයි ටෝනි ෆැඩෙල්. සමහරවිට ඔයා මේ ටෝනි ෆැඩෙල් කියන්නේ කවුද කියලා ලොකු අයිඩියාවක් නැතුව ඇති. හැබැයි කමන්නේ. ඒ නම මතක තියාගන්න මේ ටෝනි ෆැඩෙල් කියන්නේ කවුද කියලා. ඒ නම මතක තියාගන්න. මොකද ඒ පුද්ගලයා මේ ස්ටෝරි එකේ ඉන විශේෂ පුද්ගලයෙක්. එයාව තැන් දෙක තුනකම මෙන්ෂන් වෙනවා. ඉතින් මේ ටෝනි ෆැඩෙල් ඇවිල්ලා හිටියා. ඉතින් එයා ඒකෙදී ගොඩක් දේවල් කතා කරා. අන්න ඒකෙදී මෙන්ෂන් වුණා එක කම්පැනි එකක් සහ එක ඩොකියුමන්ටරියක්. ඩොකියුමන්ටරි නැත්නම් ෆිල්ම් එකේ නම තමයි ජනරල් මැජික්. ෆිල්ම් එකේ නම ජනරල් මැජික්. 2018 රිලීස් වෙච්ච ඩොකියුමන්ටරි එකක්. ඒ ෆිල්ම් එක ජනරල් මැජික් කියන කම්පැනි එක ගැන. මම ඒ ඩොකියුමන්ටරියත් බැලුවා. ලස්සන ඩොකියුමන්ටරි එකක්. ඒකේ ඇත්තට ස්ටෝරි මම කියන්නේ ස්ටෝරි ගැන තමයි සරලවම තියෙන්නේ. ඉතින් ජනරල් මැජික් කියලා කියන්නේ ටිකක් සරලවම කිව්වොත් අපි මේ අද පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක. එහෙම නැත්නම් අපි හිතමු iPhone එක කියලා. iPhone එක හැදෙන්න අවුරුදු 20කට විතර කලින් iPhone එක ස්මාර්ට් ෆෝන් එක හදන්න try කරපු ඉතාමත් revolutionary කම්පැනි එකක් තමයි ජෙනරල් මැජික් කියලා කියන්නේ. සරලවම මට කියන්න පුළුවන් ඒ දේ. හරි. මම අන්න ඒ කම්පැනි එකේ ඒ legendary කම්පැනි එකේ ස්ටෝරි එක තමයි අද කතා කරන්න යන්නේ මේ එපිසෝඩ් එකේ. ඉතින් ඔන්න Apple එකේ එක එන්ජිනියර් කෙනෙක් හිටියා. එයාගේ නම තමයි මාක් පෝරාට්. ඉතින් මෙයාට එක දවසක අමුතු අයිඩියා එකක් ආවා. නිකන් එයා හයහරට අනාගතයට ගිහිල්ලා නිකන් අනාගතයේ තියෙන ඔබ්ජෙක්ට් එකක් දැක්කා වගේ. එයාට එකපාරට අයිඩියා එකක් ආවා. නිකන් අමුතු ඩිවයිස් එකක් ගැන. මේව මම කියන්නේ 1980 ගණන් වල. 1980 ගණන් වල අන්තිම වගේ. ඒ කියන්නේ 88 89 වගේ කාලවල වල Apple එකේ හිටපු මේ එන්ජිනියර් කෙනෙක් තමයි මාක් පෝරාට් කියලා කියන්නේ. මෙයාට එක්තරා ආකාර අයිඩියා එකක් ආවා. වෙන අමුතු ඩිවයිස් එකක්. ඒ කියන්නේ මිනිස්සු අනාගතයේදී මෙන්න මේ වගේ ඩිවයිස් එකක් පාවිච්චි කරાવી. මෙන්න මේ වගේ දේවල් තමයි මිනිස්සු කැමති වෙන්නේ කියලා නේ අමුතු අයිඩියා එකක් ආවා. මෙයාගේ අයිඩියා එක එයාගේ තිබ්බ නෝට්බුක් එක අඳිනවා. පොඩි ස්කෙච් එකක් අඳිනවා. මෙන්න මෙහෙම අමුතු ඩිවයිස් එකක්. හරිද? ඒ කියන්නේ පොඩි රිජිකෝනස්ට් එක ඩිවයිස් එකක්. ඒ කියන්නේ පොඩි ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. ටච් ස්ක්‍රීන් එකේ ටච් කරලා ඒකේ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. සොෆ්ට්වෙයාර්ස් වලින් වැඩ කරන්න පුළුවන්. මම මේ කියද්දි ඔය පොඩි අයිඩියා එකක් මොකක්ද මේ කියලා. ඔව්. අපි මේ පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක. මේ 1980 ගණන් වල දැන් මෙයාට මේ විදිහේ ඩිවයිස් එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා ඔන්න අයිඩියා එකක් එනවා. කාට දෙන්නේ? මාක් පෝරාට් කියන ඉංජිනේරට. මොකද මේ කාලෙදී ස්මාර්ට් ෆෝන් කියන දෙයක් කොහොමත්ම තිබුණේ නැහැ. තිබ්බ ටෙලිෆෝනුත් අර දැන් ගඩොල්
භාගයගෙන තඩි ෆෝන් තමයි තිබිලා තින්නේ. ඒත් එක්කම පර්සනල් කම්පියුටර්ස් එහෙම තිබිලා තියෙනවා. හැබැයි ඒ අරින්න මේ විදිහට නිතරම තමන්ගේ අතේ තියන් ඉන්න පුළුවන් මේ ඩිවයිස් එකක් තිබුණේ නැහැ. හැබැයි මාක් පෝරට් මාක් හිතුවා මෙන්න මේගේ ඩිවයිස් එකක් තමයි ඉස්සරහට මිනිසුන්ට අවශ්‍ය. නිතරම තමන් ගාව තියාගන්න පුළුවන්, තමන්ගේ පොකට් එකේ තියාගන්න පුළුවන් ඩිවයිස් එකක්. අවශ්‍ය සොෆ්ට්වෙයාර්ස් මේ ස්ක්‍රීන් එකට ක්ලික් කරලා ඔබලා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඩිවයිස් එකක් තමයි ඉස්සරහට මිනිස්සු පාවිච්චි කරන්නේ, ඉස්සරහට මිනිස්සු කැමති වෙන්නේ කියලා. අන්න මෙයාට මේ මාක්ට මෙන්න මේ අයිඩියා එක ආවා. ඉතින් මාක් මේ එයාට ආපු අයිඩියා එක එයාගේ රතු පාට ඒකට කියන්නේ රෙඩ් නෝට්බුක් කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එයාගේ නෝට්බුක් එකේ එයා ස්කෙච් එක ඇඳලා තියෙනවා. ඇඳලා මේක පෙන්නලා තියෙනවා Apple එකේ ඒ දවස්වල හිටපු CEO ට. ඒ දවස්වල හිටපු CEO තමයි ජෝන් ස්කලි. ඔයාලා හිතනවා ඇති ජෝන් ස්කලි කොහොමද Apple එකේ CEO වෙන්නේ ස්ටීව් ජොබ්ස් නෙමෙයි කියලා. අතන මේ කාලේ තවම ඔයාලත් අහලත් ඇති Apple එකේ බෝඩ් එකේ පොඩි සීන් එකක් ගිහිල්ලා පොඩි එයාලගේ ඩිසිෂන් වල පොඩි නොගැලපීමක් හින්දා Apple එකේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා මොකද Apple කියන්නේ පබ්ලික් කම්පැනි යන්නේ. ඒතකොට ඒකේ ඉන්වෙස්ට් කරපු ඩිරෙක්ටර් ඉන්වෙස්ට් වල ඒ කොටස් ෂෙයා අයිති තියෙන ඩිරෙක්ටර්ස්ලා තීරණය කළා ස්ටීව් ජොබ්ස් තව කාලෙකව Apple එකේ ඩිසිෂන් ගන්න තැන කියන්නේ CEO තනතුරෙන් අයින් කරලා තිබ්බා. අයින් කරලා චෙයාමන් විදිහට තියලා තිබ්බා යම් කාලයක්. අනේ කාලෙදී Apple එකේ CEO විදිහට වැඩ කරේ මේ ජෝන්ස් කලි. හරි. ඉතින් මේ මාක් මේ අයිඩියා එක ජෝන්ස් කලිට අරන් යනවා. ජෝන්ස් කලි මේක දැකලා කැමති වෙනවා. කැමති වෙලා මෙයාට තේරෙනවා මේ ඩිවයිස් එක දැන් Apple එකෙන් දැන් හදන්න බෑ. ඊටම හැබැයි ඒ වෙනුවට Apple එකෙන් වෙනම අලුත් ස්ටාර්ට්අප් එකක් ආරම්භ කරලා මේ ඩිවයිස් එක නිර්මාණය කරන එක තමයි හොඳම වැඩේ කියලා. ජෝන්ස් කලි වෙනම ෆන්ඩ් එකක් දෙනවා කම්පැනියක් ආරම්භ කරන්න. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරනවා ඒ අලුත් ස්ටාර්ට්අප් එකට පටන් ගන්න කියලා අදාළ අවශ්‍ය මුදල් Apple එකෙන් දෙන්නම් කියලා. ඔන්න මේ විදිහට මේ මාක් කම්පැනියක් ස්ටාර්ට් කරන ස්ටාර්ට්අප් එකක් පටන් ගන්නවා. ඒක තමයි ජෙනරල් මැජික් කියලා කියන්නේ. මේ ජෙනරල් මැජික් කියන කම්පැනි එක පටන් ගන්නේ මොකටද? මේ මාක්ට තිබ්බ අයිඩියා එක විදිහට මේ අමුතු ඩිවයිස් එක නිර්මාණය කරන්න. මිනිස්සු ඉස්සර පාවිච්චි කරා කියලා හිතන තමන්ගේ පොකට් එකේ දාගෙන ඉන්න පුළුවන් විදිහේ මේ ඩිවයිස් එක නිර්මාණය කරන්න තමයි මේ ජෙනරල් මැජික් කියන කම්පැනි එක පටන් ගන්නේ Apple එකෙන් අදාළ ඉන්වෙස්ට්මන්ට් අරගෙන. ඒකෝර මේ අපිට කියන්න අමුතු තමයි මේ මාක් මේ ඩිවයිස් එකට 아무තු ලස්සන නමක් දානවා. ඒ අද ස්කෙච් බුක් කියන නම ලියලා තියෙන එක තමයි පොකට් ක්‍රිස්ටල්. මේ ඩිවයිස් එකේ නම තමයි පොකට් ක්‍රිස්ටල්. ඒක තමයි මාක් දීලා තිබ්බ නම. ඉතින් මේ තමන්ගේ තිබ්බ අයිඩියා එක මේ ස්කෙච් බුක් එකත් එක්ක අරන් ගිහිල්ලා මාක් පෙන්නනවා තව කට්ටියට. මොකද මාක්ට තනියෙන් මේ ඩිවයිස් එක නිර්මාණය කරන්න බෑ කොහොමද? ඉතින් මෙයාට තම දක්ෂ මිනිස්සු අවශ්‍ය වෙනවා මේ වැඩේට එකතු වෙන්න. ඉතින් මෙයා Apple එකේ ඉන්න එක කට්ටියට අරන් යනවා පෙන්නන්න තමන්ගේ අයිඩියා එක. තමන්ගේ ස්කෙච් එක අරන් යනවා. මෙන්න මේ ඩිවයිස් එකක් තමයි හදන්න ඕන. මේ කවුද කැමති කියලා අරන් යනවා. මේකෙදි විශේෂ දෙන්නෙක් එකතු වෙනවා. ඒ තමයි Apple එකේ Apple Macintosh ටීම් එකේ ලීඩ් කරපු තමත් වැදගත් ඉංජිනේර්ස්ලා දෙන්නෙක් එකතු වෙනවා මෙයාගේ ටීම් එකට. සහ Apple එකේ තව ගොඩක් දක්ෂ ඉංජිනේර්ස්ලා මේ අයිඩියා එක දැකලා ඉන්ස්පයර් වෙලා මෙන්න මේ ජෙනරල් මැජික් කියන කම්පැනි එකට එකතු වෙනවා මෙන්න මේ ඩිවයිස් එක යථාර්ථයක් බවට පත් කරන්න. හරිද? ඔන්න දැන් සිලිකන් වැලි එකේ ලොකු කතාවක් යනවා. මෙන්න මේ විදිහේ ජෙනරල් මැජික් කියලා කම්පැනියක් තියෙනවා. එන්න මෙයාලා ලෝකෙ වෙනස් කරන්න යන තවත් අමුතු ඩිවයිස් එකක් නිර්මාණය කරන්න යනවා කියලා හැමතැනම සිලිකන් වැලි එකේ හැමතැනම සහ මේ ටෙක් වලට ඉන්ටරෙස්ටිං තියෙන හැම කෙනෙක් අතරම කතා බහට ලක් වෙනවා. මෙන්න මේ අතරේ වයස අවුරුදු 22ක් විතර වෙන කොල්ලෙක්ටත් ආස හිතෙනවා මෙන්න මේ ටීම් එකට එකතු වෙන්න. ඉතින් මෙයා නිතරම කරදර කර තමන්ගේ CV එක වල ඉන්ටර්විව් වලට ගිහිල්ලා නිතරම කරදර කර කියන විදිහට දවස් 25ක් විතර කතා කරනවලු මෙන්න මේ ජෙනරල් මැජික් කියන කම්පැනි එකට ජොයින් වෙන්න. තරුණ කොල්ලෙක්. වයස අවුරුදු 22ක් විතර වෙන කොල්ලෙක්. ඉතින් තියෙන කරදරේ බැරිම කමට ඔන්න ජෙනරල් මැජික් එකෙන් මෙයා එන්න කියනවා කම්පැනි එකට ජොයින් වෙන්න.
ඉතින් එමේ ජොයින් වෙන එක්කෙනා තමයි ටෝනි ෆැඩෙල්. හරිද? මතකද මං කිව්ව නමක් මතක තියාගන්න කියලා මුලින්ම. අර මං කිව්වේ ලෙනිස් පොඩ්කාස්ට් එකේ විශේෂ පුද්ගලයෙක් ආවා කියලා. එයාගේ ටෝනි ෆැඩෙල්. මෙන්න මේ පොඩි අවුරුදු 22 ඒ කාලේ ජනරල් මැජික් එකට යුතු වෙන්න දඟලපු එයාලා කරදර කරපු කොල්ල තමයි මේ ටෝනි ෆැඩෙල් කියලා කියන්නේ. ඔන්න එයාත් එකතු වෙලා මේ ටීම් එක. ඒතකොට මෙයා ඊටමත් පොඩි තරුණ ළමයෙක් වයස අවුරුදු 22ක් වෙන ළමයෙක්. මෙයාට උවමනා වෙලා තියෙන්නේ කොහොම හරි මේ ටීම් එකට එකතු වෙලා මෙයා මේ ළමයි කරන්න යන ප්‍රොජෙක්ට් එකට එකතු වෙන්න. හැබැයි කවුරුත් සිලිකන් වැලි එකෙන් එළි ඉන්න කවුරුත් දන්නේ නැහැ මොකද්ද මෙයාලා මේ හදන්නේ කියලා. එකම දේ දන්නේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් ලෝකෙ වෙනස් කරන්න පුළුවන් ඩිවයිස් එකක් අමුතු ඩිවයිස් එකක් නිර්මාණය කරන්න තමයි මෙන්න මේ ජනරල් මැජික් කියලා කියන කම්පැනි එක නිර්මාණය කරලා තියෙන සහ මේකේ ඉන්න ඉන්ජිනියර්ස්ලා වැඩ කරන්නේ මේ අන්න මේ අමුතු කවුරුත් දන්නේ නැති සීක්‍රට් ප්‍රොජෙක්ට් එක කියලා තමයි හැමෝම දන්නේ. කවුරුත් මොකද්ද නිර්මාණය කරන්නේ කියලා කවුරුත්ම දන්නේ නැහැ. මොකද ඇත්තට මේ ජනරල් මැජික් එකේ ඉන්ටර්විව් කරද්දිත් සදාහන වෙන විදියට ඉන්ටර්විව් කරන කට්ටියවත් ඒ කියන්නේ ඉන්ටර්විව් එක ලක් වෙන කට්ටියවත් දන්නේ නැහැ මොකද්ද එයාලට වැඩ කරන ප්‍රොජෙක්ට් එක කියලා. ඒ තරම් සීක්‍රට් විදියට රහසිගත විදියට තමයි මේ ජනරල් මැජික් එකේ වැඩ වෙලා තියෙන්නේ මුල් කාලේදී. හරිද? ඔන්න කොහමද ඔන්න දැන් ටෝනි ෆැඩලුත් එකතු වෙනවා මෙයාලගේ මේ ටීම් එකට. ඉතින් මේ කාලේ වෙනකොට ඉන්ටර්නෙට් කියන එක තාම පොදු ජනතාවට රිලීස් වෙලා නැහැ. හරිද? සහ ගොඩක් ප්‍රොසෙසින් පවර්ස් ගොඩාක් මේ අපි අද කාලේ පාවිච්චි කරන ටෙක්නොලොජිස් කිසි දෙයක් දියුණු වෙලා නැහැ. මෙන්න මේ කාලෙදී ස්මාර්ට් ෆෝන් එක ඩිවයිස් එකක් නිර්මාණය කරන තමයි මෙන්න මේ ජෙනරල් මැජික් කම්පැනි සහ ටීම් එක උත්සාහ කරන්නේ. සරලවම කියොත් ස්මාර්ට් ෆෝන් එක මේ පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකක් තමයි මේ මාර්ක්ට් ආපු අයිඩියා එක. පොකට් ක්‍රිස්ටල් කියලා කියන්නේ සරලවම කියනවා නම් ස්මාර්ට් ෆෝන් එක. ඒක ආයේ ස්මාර්ට් ෆෝන් එක කියු නැති වුණාට එයාලා ඒක මාක් එකට පොකට් ක්‍රිස්ටල් කියලා නම දැම්මට ඇත්තටම ස්මාර්ට් ෆෝන් එක. ඉතින් ඔන්න ඒ දවස්වල මේ ටෙක්නොලොජිස් එච්චර දියුණු නැති කාලේ තාමත් අඩු ටෙක්නොලොජියක් තියෙන කාලේ ඉතින් මෙයාලා මේ try කරන්නේ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකක් නිර්මාණය කරන්න. ඊටමත් සංකීර්ණ දෙයක්, ඊටමත් චැලෙන්ජින් දෙයක්. ඉතින් ටෙක්නොලොජිස් ගොඩක් දියුණු නැති හින්දා මෙයාලා ගොඩාක් try කරන්න සිද්ධ වෙනවා. අලුත් ටෙක්නොලොජිස් මෙයාලටම හදන්න සිද්ධ වෙනවා මෙන්න මේ ඩිවයිස් එක යථාර්ථයක් බවට පත් කරගන්න. ලේසි පහසු වැඩක් නෙමෙයි. ඊටමත් සංකීර්ණ දෙයක්. සහ ඒත් එක්කම දැන් මෙයාලා මේ ඩිවයිස් එක නිර්මාණය කරන තවත් ඉන්වෙස්ට්මන්ට් අවශ්‍ය වෙනවා. සහ තවත් ලොකු කම්පැනිස් එකක එකතු වෙන්න මෙයාලට සිද්ධ වෙනවා. සහ මොකද ඇත්තටම මෙයාලට අවශ්‍යයි විවිධ සමාගම් එක්ක එකතු වෙන්න අදාළ ඉන්වෙස්ට්මන්ට් ගන්න. එතකොට මෙයාලා Sony ඊට පස්සේ Motorola වගේ ගොඩාක් ලොකු කම්පැනිස් වලින් ඉන්වෙස්ට්මන්ට් ගන්නවා, පාර්ට්නර්ෂිප් හදා ගන්නවා මේ Apple සමාගමට අමතරව. ඔය මේ ඩිවයිස් එක නිර්මාණය කරන්න. ඉතින් මෙන්න මෙහෙම යද්දී Apple එකේ CEO නේ ජොනි ස්කලි කියන්නේ දැන් මෙයා මේ සිලිකන් වැලි කනිත් අය මේ ජෙනරල් මැජික් එකේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති වුණාට කරන ප්‍රොජෙක්ට් එක මොනවද කියලා දන්නේ නැති වුණාට හැබැයි මේ ජෝන් ස්කලි දන්නවා මොකද්ද මෙයා හදන්න යන ඩිවයිස් එක කියලා හැමදේම දන්නවා. සහ මේ මොකද ඉන්වෙස්ටර් කෙනෙක්නේ. හැබැයි මෙයා එක දෙයක් කරනවා ජෙනරල් මැජික් ටීම් එකට එපා වෙන. ඒ තමයි එක ඉවෙන්ට් එකකදී ජෝන් ස්කලි ලෝකෙටම කියනවා Apple එකෙන් මෙන්න මේ විදිහ 아무තු ඩිවයිස් එකක් නිර්මාණය කරන්න යනවා. ඒකේ නම තමයි නිව්ටන් කියලා. Apple නිව්ටන්. මම හිතනවා මම හරි කියලා. ඒ ඩිවයිස් එක නම Apple නිව්ටන්. මෙන්න වගේ පොකට් එක දායන්න පුළුවන් පර්සනල් ඩිවයිස් එකක් නිර්මාණය කරනවා. ඇත්තටම මේ අදහස සම්පූර්ණයෙන්ම ජෙනරල් මැජික් එකේ යාළුවා දැන්ට කරගෙන යන ප්‍රොජෙක්ට් එක. ඒතකොට ජෙනරල් මැජික් එකට කියන්නේ නැතුව මේ ජෝන් ස්කලි Apple ඉවෙන්ට් එකකදී Apple නෙමෙයි මොකක්ද ඉවෙන්ට් එක නම් මතක නැහැ කොහොමද ඒ ඉවෙන්ට් එකකදී Apple එකකින් මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා කියලා ලෝකෙටම කියනවා. තනිකරම පිටිපස්සේ ඉඳන් පිහින් යන වගේ වැඩක් තමයි මේ ජෙනරල් මැජික් ටීම් එකට මේ ජෝන් ස්කලි කරේ. හරිද? ඉතින් ලොකු ප්‍රෙෂර් එකක් එනවා ජෙනරල් මැජික් එකට. මොකද දැන් Apple
එකෙන් Apple Newton එක. ඒ කියන්නේ මෙයාලගේම අයිඩියා එක. මෙයාලා ගාව තියෙනම ප්‍රොඩක්ට් එකට සමානයක් එළියට දාන්න කලින් මෙයාට සිද්ධ වෙනවා තමන්ගේ මේ පොකට් ක්‍රිස්ටල් ඩිවයිස් එක එළියට දාන්න. මාකට් එකට දාන්න. එහෙම නැතිනොත් එයාලා තනිකරම මේ කම්පිටිෂන් එකෙන් පරාද වෙනවා. මොකද ඇත්තටම මෙයාලගේ අයිඩියා එක. හැබැයි Apple එකෙන් ඇත්තටම කලින් මේ ප්‍රොඩක්ට් එක මෙතන Apple Newton ඩිවයිස් එක එළියට දැම්මොත් මෙයාලා පරාද වෙනවා. ඉතින් මෙයාලා ලොකු ප්‍රෙෂර් එකක්. ඉතින් මෙයාලට කොටක් මානසිකව වැඩ ගන්න සිද්ධ වෙන සමහර කියන විදියට සමහර කට්ටිය ගෙවල් වලට ගිහිල්ලත් නැහැ. තනිකර මේකේ දාම මේ ජෙනරල් මැජික් මේ ඔෆිස් එකේ දාම කට්ටිය දාගෙන තියෙන ඔෆිස් එකේමයි කන්නෙත් ඒකේ දාමයි තනිකර එක දිගට ගෙවල් වලටත් යන්නේ නැතුව කිසිම පෞද්ගලික ජීවිතයක් නැතුව තනිකර මේකට මානසිකලා දවල් රෑ බලන්න නැතුව නිදි මරාගෙන වැඩ කරලා තියෙනවා මේ පොකට් ක්‍රිස්ටල් ඩිවයිස් එක එළියට දාන්න. එතන කොහොම හරි ජෙනරල් මැජික් එකෙන් අන්න මේ ඩිවයිස් එක නිර්මාණය කරලා ඉවර කරනවා. ඉතාමත් අමාරු වැඩක්. මොකද සමහර ටෙක්නොලොජිස් ඒ කාලේ දියුණු ඇත්තෙත් නැහැ. සහ සමහර ටෙක්නොලොජිස් ඇත්තෙත් නැහැ මේ ඩිවයිස් එකට ඕන කරලා. ඉතින් සමහර මෙයාටම නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙනවා ගොඩක් දේවල්. හරිද? ඉතින් කොහොම හරි මොන ඩිවයිස් එකක් මෙයාලා නිර්මාණය කළා. මෙන්න මෙයාලා මේ ඩිවයිස් එක එළියට දානවා. එළියට දාන නම තමයි Magic Link. මුලින්ම මෙයා Sony ලත් එක්ක එකතු කොලැබරේට් වෙලා ඩිවයිස් එක එළියට දානවා Sony Magic Link කියලා. ඊට පස්සේ Motorola ලත් එක්කත් කොලැබරේට් වෙලා ඩිවයිස් එකක් දානවා. ඒක නම මතක නැහැ. කොහොමයි Sony ගේ නම තමයි Sony Magic Link. මම ඩිවයිස් එක එළියට දානවා. හැබැයි මේ ජෙනරල් මැජික් එකෙන් හිතුව තරම්ම ලොකු මාකට් එකෙන් හොඳ ප්‍රතිචාරය කියන්නේ කොටාක් දෙනෙක් මේ ඩිවයිස් එක මිලදී ගන්න යන්නේ නැහැ. මොකද මේ ඒ කාලේ වෙනකොට මේ ඩිවයිස් එකේ මිල ඩොලර් 800ක් 17 අතර ප්‍රමාණයක් වෙනවා. ලොකු මුදලක් ඒ කාලේ හැටියට. මේ කියන්නේ 1995 වගේ 97 95 කාලේ වගේ. තමයි මේ ඩිවයිස් එක එළියට දාන්නේ. හරිද? එතකොට මේක පොඩි සාක්කුවේ දාන්න පුළුවන් පොකට් එකේ දාන ඩිවයිස් එක. ඔයාලා Google සර්ච් කරලා බලන්න Sony Magic Link කියලා. ඒකට මේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. පොඩි නම් කොටුවක් වගේ ස්ක්‍රීන් එකක් තියෙන, ටච් ස්ක්‍රීන් එකක් තියෙන ඩිවයිස් එක. අර පොකට් ක්‍රිස්ටල් එකේ තිබ්බ ඒ ඩිවයිස් එකම නෙමෙයි. ඒ විදිහට අර රුජුගුණාකාරම ඩිවයිස් එකක් නෙමෙයි. හැබැයි යම් ආකාරයකට සමාන ටච් ස්ක්‍රීන් එකක් තියෙන, ටච් කරන්න පුළුවන්. ඒක ඇතුළේ පොඩි සොෆ්ට්වෙයාර්ස් එහෙම තියෙනවා. ටච් කරලා වැඩ කරන්න පුළුවන්. සහ ප්‍රයිවට් නෙට්වර්ක් යාලම ඩෙවලොප් කරලා තිබ්බා. මේ Magic Link device අතර කමියුනිකේට් කරන්න පුළුවන් ප්‍රයිවට් නෙට්වර්ක් එකක් AT&T සමාගමත් එකතු වෙලා වෙනම නෙට්වර්ක් යාලම නිර්මාණය කරලා මේ ඩිවයිස් එක ඔන්න හැදුවා. ඒක තමයි Magic Link. හැබැයි මේ ගොඩක් මාකට් එකේ භාවිත වුන්නේ නැහැ. ගොඩක් දෙනෙක් මේක පාවිච්චි කරන්න පටන් ගත්තේ නැහැ. දැන් මේක ඇතුලේ ගොඩක් එකක සොෆ්ට්වෙයාර්ස් තිබ්බා. අපි අද ස්මාර්ට්ෆෝන් වල දාගෙන ඇප්ස් වගේ තමයි ඒ කාලේ සොෆ්ට්වෙයාර්ස් මේක ඇතුලේ තිබ්බා. ඊමේල් යවන්න, ප්‍රයිවට් කමියුනිකේට් කරන්න පුළුවන් ඒ ඩිවයිස් අතර. ඒ කියන්නේ ප්‍රයිවට් නෙට්වර්ක් එකක් ඒ ඩිවයිස් කනෙක්ට් කරලා එහෙම එක ඔප්ෂන්ස් තිබ්බා. හැබැයි මිනිසුන්ට ඒ කාලේ වෙනකොට මෙච්චර එක ඔප්ෂන්ස් තියෙන ඩිවයිස් එකක් ඕනලා තිබුණෙත් නැහැ. සහ අදාළ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකත් ගොඩක් හොඳට හැදිලා තිබුණ නැහැ මේ වගේ ඩිවයිස් එකක් අවශ්‍ය වෙන්න. ගොඩක් ස්මූත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකවත් හරියට හැදිලා තිබුණ නැහැ ඒ කාලේ වෙනකොට. ඒ කාලේ මිනිසුන්ට අවශ්‍ය වුණේ පර්සනල් කම්පියුටරයක් සහ නිකන් වෙන ෆෝන් එකක්, කතා කරන ෆෝන් එකක් තිබ්බනම් ඒ හොඳටම ඇති ඒ කාලේ වෙනකොට. ඊට අමතරව වෙන අතේ ගෙනියන්න පුළුවන් මේ හැමදේම ඒ දවස්වල මිනිස්සුන්ට අවශ්‍යලා තිබුණේ නැහැ. මොකද ඒ දවස්වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකකට ගැලපෙලා තිබුණේ නැති හින්දා. ඒ දවස්වල ඒ උමනාව නිර්මාණය වෙලා තිබුණේ නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒ හින්දා මේ ඩිවයිස් එක ෆේල් වුණා. මේ රෙවොලූෂන් අයිඩියා එක මාක්ට තිබ්බ රෙවොලූෂන් අයිඩියා එක ලෝක වෙනස් කරන්න පුළුවන් කියන අයිඩියා එක මිනිස්සු නිතරම තමන්ගේ අතේ තියන් ඉඳී කියලා හිතපු මේ ඩිවයිස් එක මාකට් එකේදී ෆේල් වුණා. හැබැයි ඇත්තටම මේ ඩිවයිස් එක ෆේල් වුණේ නැහැ. එයාලා ඩිවයිස් එක දාපු කාලේ තමයි ගැලපුන්නේ නැත්තේ. අවශ්‍ය කාලයටත් කලින් එයාලා ඒ ප්‍රොඩක්ට් එක රිලීස් කළා. ඒ කියන්නේ 1990 ගණන් වෙද්දී මේ විදි ස්මාර්ට් ෆෝන් එකක් ඒ ඩිවයිස් එකක් අවශ්‍ය වෙලා තිබුණේ නැහැ මිනිස්සුන්ට. ඊටමත් too early එයාලා ඒ විදිහට ප්‍රොඩක්ට් එකක් හදපු එක.
මාර්ක්ට තිබ්බ අයිඩියා එක වැරද්දක් නෑ. අතට අපි දැන් ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවානේ. අපේ පොකට් එකේ නිතරම මේ ඩිවයිස් එකක් තියෙනවානේ. අපේ පොකට් එකේ නිතරම මේ පොකට් ක්‍රිස්ටල් කියන ඩිවයිස් එක දැන් තියෙනවා. නේද? ඉතින් මාර්ක්ගේ අයිඩියා එක හරි. වැරදුනේ ඒ කාලේ තමයි වැරදුනේ. ඉතින් කොහොම හරි දැන් පොකට් ක්‍රිස්ටල් කියන අයිඩියා එකේ ඩිවයිස් එක නැත්නම් මැජික් ලින්ක් කියන ඩිවයිස් එක ෆේල් වුණා මාකට් එකේ. ඉතින් කොහොම හරි මේ ජෙනරල් මැජික් කියන කම්පැනි එක කාලෙත් එක්කම නැති වෙලා ගියා. ඒ කිරපු ටීම් මැච් එක තැන් වලට ගියා. හැබැයි මේ ටීම් එක හිටපු කට්ටිය ගොඩක් වැදගත් වෙනවා අපිට ඉස්සරහට. ඔය ටීම් එක හිටපු සමහර මෙම්බර්ස්ලා ලෝක වෙනස් කරන්න පුළුවන් විවිධ දේවල් නිර්මාණයකට අපි අදටත් පාවිච්චි කරන ගොඩක් දේවල් මේකට මෙම්බර්ස්ලා පස්සේ නිර්මාණය කරා. අන්න කොහොමද දැන් ජෙනරල් මැජික් කම්පැනි එක අතරලා ගියා. හැමෝටම අමතකලා ගියා මේ ජෙනරල් මැජික් කියන කම්පැනි එක. මොකද ෆේල් වෙච්ච කම්පැනි එකක් තමයි ජෙනරල් මැජික් කියලා කියන්නේ. ඔන්නම කාලයක් ගිහිල්ලා මේක ටෝනි ෆැඩෙල් ජොයින් වෙනවා Apple එකට. Apple එක ජොයින් වෙලා මේ අයිඩියා එක අරන් එනවා Apple එකට. ඒ concept එක අරන් එනවා මිනිස්සුන්ගේ අතේ නිතරම තියෙන පොඩි MP3 player එකක්. කියන්නේ ඒ device එකක් නිතරම මිනිස්සු ගාව අතේ තියෙන සින්දු ගොඩක් දාලා තියාගන්න පුළුවන්. Tamanට කැමති වෙලාවට device එක අරගෙන සින්දු අහන්න පුළුවන් එක්තරා ආකාරයක device එකක් idea එකක් හදමු කියලා ටෝනි ෆැඩෙල් Apple එකට අරන් යනවා. ඊට Apple එකේ මේ device එක නිර්මාණය කරනවා. ඒ ටීම් එකට ඒ ඉන්ජිනියරින් ටීම් එකට නායකත්වය දෙන්නේ ටෝනි ෆැඩෙල්. ටෝනි විදිහට නිර්මාණය කරන device එක තමයි Apple iPod කියලා කියන්නේ. මම හිතනවා ඔයාලා අහලා තියෙනවා. Apple iPod. අහලා නැත්නම් Google search කරලා බලන්න iPod Apple iPod කියන මේ iPod එක දැන් නම් ඒක නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒක හරිය තමයි ජනප්‍රිය වෙච්ච Apple එකේ තිබ්බ ප්‍රොඩක්ට් එකක්. හරිද? සින්දු අහන්න පාවිච්චි කරපු device එකක් තමයි MP3 player එකක් තමයි මේ iPod කියලා කියන්නේ. ඉතින් ඒකේ අයිඩියා කරන් ආයේ ටෝනි ෆැඩෙල්. ටෝනි ෆැඩෙල් කියන්නේ මතකද? ජෙනරල් මැජික් එකේ හිටපු අර පොඩි කොල්ලා. හරිද? එයා Apple ටීම් එකේ ජොයින් වෙලා තමයි මේ device එක නිර්මාණය කරන්නේ. ඒතර Apple එකේ තාමත් වේගින් විකිනෙන ප්‍රොඩක්ට් එකක් බඩපත් වෙනවා මේ iPod කියන device එක. ඔන්නම කාලයක් යද්දී ටික ෆෝන් කම්පැනිස් Motorola, BlackBerry ඔය කම්පැනිස් විවිධ අලුත් ෆීචර්ස් අරන් එනවා මාකට් එකට. හැබැයි ඒ කාලේ වෙනකොටත් බටන් ෆෝන් තමයි තියෙන්නේ. බටන් ෆෝන් ඒ බටන් එක අර පොඩි චූටි ස්ක්‍රීන් එක ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් විදිහට ඒක ෆීචර්ස් තියෙනවා. මොකද දැන් මේ විදිහට 2003 2004 කාලෙ වෙද්දී ඔන්න ඉන්ටර්නෙට් කියන එක ලොකු පබ්ලික් එකේ ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. ස්මාර්ට්ෆෝන් නේ පොඩි මොබයිල් ෆෝන් වල ඒ කාලේ තිබි BlackBerry, Nokia එහෙම නැත්නම් Motorola අර බටන් එක්කෙන ෆෝන්ස්. ඒ ෆෝන් වලට මේ ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් ෆීචර්ස් එනවා. හැබැයි අර චූටි ස්ක්‍රීන් එකක් තියෙන්නේ සහ බටන් වලින් තමයි ඔක්කොම වැඩ වෙන්නේ. මෙන්න මේක දකින්න ස්ටීව් ජොබ්ස්. දැන් ස්ටීව් ජොබ්ස් දැන් ඉදි ඔන්න Apple එකේ CEO වෙලා තමයි ඉන්නේ ආයි. ජෝන්ස් කලිය අයින් වෙලා තින්නේ. ස්ටීව් ජොබ්ස් දකින්න මේක Apple එක iPod එකට තර්ජනයක් කියලා. මොකද දැන් එන මේ ෆෝන් වලත් සින්දු අහන්න පුළුවන් ෆීචර් එක එකතු කරලා තමයි මේ ගොඩක් සමාගම් වලින් එන්නේ. ඉතින් මේක Apple iPod එකට ලොකු ෆෙට්ට ලොකු තර්ජනයක්. ස්ටීව් ජොබ්ස් මේක දකින්න. මොකද Apple එකේ මේ වෙනකොට iPod කියන්නේ තවත් අවශ්‍ය ප්‍රොඩක්ට් එකක් ලොකු රෙවෙනියු එකක් Apple සමාගම අරන් එන ප්‍රොඩක්ට් එකක් තමයි iPod කියලා කියන්නේ. ඉතින් ස්ටීව් ජොබ්ස්ට අවශ්‍ය වෙනවා මේකට උත්තරයක් විදියට අලුත් ඩිවයිස් එකක් හදන්න. හරිද? ස්ටීව් ජොබ්ස් දකිනවා මාකට් එකේ දැන් මේ මිනිස්සු එක දේවල්ට එක ඩිවයිස් පාවිච්චි කරනවා. සින්දු අහන්න iPod එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ෆෝන් කතා කරන්න ඕන මේවට වෙනම ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඊමේල් යවන්න සහ ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න වෙන පර්සනල් කම්පියුටර් පාවිච්චි කරනවා. මේ විදිහේ වැඩ ගොඩක් කරන්න ඩිවයිස් ගණනාවක් යූස් කරනවා. ඔන්න ස්ටීව් ජොබ්ස් කල්පනා කරනවා ඉතින් එහෙම නැතුව මිනිස්සු ගාව නිතරම තියාගෙන ඉන්න පුළුවන් මේ ඩිවයිස් ගොඩක් නැතුව එකම ඩිවයිස් එකේ මේ ඔක්කොම කරන්න පුළුවන් ඩිවයිස් එකක් හදුවොත් හොඳයි නේද කියලා. නොතන තමයි අපි කවුරුත් පාවිච්චි කරන පටන් ගන්න ස්මාර්ට්ෆෝන් කියන එක නිර්මාණය පටන් ගන්න සහ iPhone ඔරිජිනල් iPhone එක නිර්මාණය වෙන්න ඔන්න අවස්ථාව නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියට. මේකටත් ටෝනි ෆැඩල් දායකත්වය ලබා දෙනවා ඔරිජිනල් iPhone එක නිර්මාණය කරන්න. එයත් ඒ ටීම් එකේ
එකේ හાඩ්වෙයාර් පැත්ත බලන්නේ ටෝනි ෆැඩෙල් iPod නිර්මාණය කරපු අයිඩියා දුන්න එක සහ ජෙනරල් මැජික් එකේ හිටපු අර තරුණ කොල්ලා. සහ මේ ජෙනරල් මැජික් හිටපු ගොඩක් කට්ටිය එක දේවල් නිර්මාණය කරලා තිනවා. ජෙනරල් මැජික් එකේ හිටපු එක මෙම්බර් කෙනෙක් තමයි Android OS එක Android operating system නිර්මාණය කරේ. ඒ වගේම ජෙනරල් මැජික් එකේ හිටපු එක මෙම්බර් කෙනෙක් තමයි eBay කියන එක නිර්මාණය කරේ. ඇත්තට මේ හැමදේම කලින් ජෙනරල් මැජික් එකේ නිර්මාණය කරපු මැජික් ලින්ක් ඩිවයිස් එකේ තිබ්බ දේවල්. මැජික් ලින්ක් ඩිවයිස් එකේ වෙනම තිබ්බා පොඩි ඔක්ෂන් සයිට් එකක්. ඒ ඩිවයිස් එකේ තිබ්බ ඔක්ෂන් කරන පොඩි ප්‍රයිවට් නෙට්වර්ක් එකේ ඔක්ෂන් කරන පොඩි මේ ෆීචර් එකක්. අන්න ඒ ෆීචර් එකේ අයිඩියා කරගෙන තමයි ආ eBay හැදුවේ පස්සේ. සහ මේ මැජික් ලින්ක් ඩිවයිස් එකේ මැජික් කැප් කියලා වෙන OS එකක් තිබ්බා, software එකක් තිබ්බා. මේ මැජික් ලින්ක් ඩිවයිස් එකේ වැඩ කරනවා. අන්න ඒ අයිඩියා කරන් තමයි පස්සේ මේ Android Andy නම් මතක නැහැ ඒක Andy Rubin හරි මොකක් හරි නමක් තිබ්බේ. ඊට පස්සේ ආයි අයිඩියා කරගෙන තමයි Android කියන operating system එක නිර්මාණය කරන්නේ. පස්සේ Google එකේ මිලදී ගන්න. අපි කවුරුත් පාවිච්චි කරන Android තමයි ඒ. ඊට මේ ඔක්කොම මේ General Magic team එකේ හිටපු කට්ටිය. ඊට එයාලා තමයි අපි මේ අද පාවිච්චි කරන Android iPhone ඊට පස්සේ eBay වගේ ගොඩාක් අද පාවිච්චි කරන ගොඩක් දේවල් innovations වලට අවශ්‍ය මූලිකත්වය දුන්නේ පස්සේ මේ General Magic කියන කම්පැනි එකකින් ගැලවිලා ආපු ටීම් එකේ මෙම්බර්ස්ලා. ඉතින් වෙනදී ගොඩාක් වටින රෙවොලූෂනරි කම්පැනියක් තමයි මේ General Magic කියලා කියන්නේ. හැබැයි ගොඩක් දෙනෙක් අමතක කරලා ගියපු කම්පැනි එකක්. සහ ගොඩක් කෙනෙක් දන්නේ නැති කම්පැනි එකක්. ඉතින් ඒ හින්දා තමයි මම හිතුවේ මේක ගැන කතා කරන්න අවශ්‍ය කියලා. මමත් අත්‍තරම දැනන් හිටියේ නෑ General Magic කියලා කම්පැනියක් තියෙනවා කියලා. ඒක මම දැනගත්තේ අර පොඩ්කාස්ට් එකේ ටෝනි ෆැඩල් කතා කරලා පස්සේ සහ ඒ General Magic කියන ඩොකියුමන්ටරි එක බැලුවට පස්සේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඔයාලා මේ ටෙක්නොලොජි වලට ආදරය කරන කෙනෙක් නම් General Magic කියන ඒ ඩොකියුමන්ටරි එක බලන්න. General Magic 2018 ආපු ඩොකියුමන්ටරි එකක්. සහ දෙනිස් පොඩ්කාස්ට් එකත් මරු. ඒකත් පොඩක් වීඩියෝස් බලනවා මේ ප්‍රොඩක්ට් ඩිසයින් ඒ පැත්තට කැමති නම් ප්‍රොඩක්ට් නිර්මාණය කරන්න කැමති නම් ඒ අනේ ඒ ෆීල්ඩ් එකට කැමති නම් රෙකමන්ඩ් කරන හොඳ පොඩ්කාස්ට් එකක් තමයි ලෙනිස් පොඩ්කාස්ට් කියලා කියන්නේ. මම ඒ පොඩ්කාස්ට් එක සහ ඩොකියුමන්ටරි එක නම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියනවා ෂෝ නෝට් එකේ. කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය දේවල් ටික තමයි මට මේ එපිසෝඩ් එකෙන් කතා කරන්න අවශ්‍යලා තිබ්බේ. මම හිතනවා ඔයාලා දන්න දෙයක් මට අද එපිසෝඩ් එකෙන් අරන් එන්න අවස්ථාව හම්බුණා කියලා පුළුවන් වුණා කියලා. සහ මට මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයාලා දන්න මොන හරි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා මාවත් දැනුවත් කරන්න පුළුවන්. ඒක අනිත් පැත්තට ගොඩක් වැදගත් වේවි. ඉතින් ওই දේවල් ටික තමයි මට අද කතා කරන්න අවශ්‍යලා තිබ්බේ මේ පොඩ්කාස්ට් එකෙන්. ඉතින් ලබන සති එපිසෝඩ් එකෙන් තවත් මේගේ ටොපික් එකක් කතා කරමු. නැත්නම් මොනවක් හරි මම මේ සතියේ කරපු ප්‍රොජෙක්ට් ගැන මොන හරි වගේ දේවල් ටිකක් කතා කරමු. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මේ ටෙක් හවුස්ල්ගේ පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නේ. ටෙක්නොලොජි ගැන සහ මම කරන ප්‍රොජෙක්ට් ගැන එක දේවල්. එහෙනම් විශේෂයෙන් මේ දේවල් මම කියලා නැහැ. හැබැයි මට ඉන්ට්‍රස්ට් එකක් තියෙන දේවල් තමයි මේ ටෙක් හවුස්ල්ගේ පොඩ්කාස්ට් එකේ මම නිතරම කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මම වගේම දේවල් වලට ඉන්ට්‍රස්ට් කට්ටිය මේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් thank you very much. මෙච්චර දුරට එපිසෝඩ් එකත් එක්ක තුලා හිටියට. ඉතින් තවත් මේ විදිහේ එපිසෝඩ් එකකින් ලබන සතිය හමු වෙනවා. සියලු දෙනාටම ආදරය සතුටු පිරුණු සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Press the backs of